ගණිත ගැටලු 40ක් පැයක් ඇතුළත විසඳන්න ඕන. ඉතින් කාලයත් එක්ක කරන දැඩි සටනක් නිසා අපි ඔබට කාලය කළමනාකරණය කරගෙන මේ වගේ වේගයෙන් ඊටම් පහසුව සරලව ගණිත ගැටලු විසඳන විදිය මේ වගේ තවත් එපිසෝඩ් එකකින් ඔබට ගෙන්නම්. අපි ගණිත ගැටලු 500ක් ඔබ වෙත තිලන කරන්නට බලාපොරොත්තු වෙනවා. මේක නොමිලේ කරන ප්‍රජා සත්කාරය. අයිබෝවන් ශ්‍රී ලංකේ උරුමය ලොවට ගෙන යන ඩිජිටල් සන්නාමය අරුම TV YouTube නාලිකාවෙන් ඔබ වෙත ගෙන එන තවත් ප්‍රජා සත්කාරයක් තමයි අද අපි ඔබට මේ ගෙන එන්න සූදානම් වන්නේ. ඉතින් පහවසර ශිෂ්‍යත්ව විභාගය අපේ ශ්‍රී ලංකාවේ දුවදරුවන්ට ඉතාමත්ම අභියෝගයක් වෙච්ච කාලෙක ඒ අභියෝගයට අභියෝග කරන්නට අපි ඔබට අත්වලක් දෙන්නට ප්‍රජා සත්කාරයක් විදියට ගණිත ගැටලු 500ක් අපි ඔබ වෙනුවෙන් නොමිලේම විසඳලා කෙටි ක්‍රම සමගින් සහ දීර්ඝ ක්‍රම සහිතව කෙටි ක්‍රමත් එක්ක ඉතාමත්ම වේගයෙන් ගණිත ගැටලු විසඳන විදිය තත්පර 30ක් ඇතුළත ඕනෑම ගණිත ගැටලුවක් විසඳන්න ඔබේ දරුවාට අතහුරු කරන්න සුවිශේෂී වීඩියෝ මාලාවක් ගෙනෙන්නට සූදානම් වන්නේ. ඉතින් ඒකේ පළවෙනි එපිසෝඩ් එක තමයි අද අපි මේ ගෙනෙන්නේ. ඉතින් මම අද ඔබට ගණිත ගැටලුවක් ගෙන ආවා. මේක බලන්න ඔබට අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන්. මීනාගේ වයස මෙන් 4 ගුණයක් තාත්තා වයස වන අතර මීනාගේ වයස මෙන් 3 ගුණයට 3ක් වැඩියෙන් අම්මා වයස වේ. අම්මා තාත්තාට අවුරුදු 9කින් බාලය මීනාගේ වයස සොයන්න. මෙහෙම ගානක් ආවම් පුතේ අපි ඉස්සෙල්ලාම අපි මීනාගේ වයසනේ අහන්නේ. මීනාගේ වයස දන්නේ නැහැ. ඉතින් ඒ දන්නේ නැති වයසට අපි ඉංග්‍රීසි අකුරක් දාගමු. ඒක නිකන් A B X Y ඒ වගේ අපිට ඕන එකක් දාගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම දැන් ඔන්න මීනාගේ පවුලේ අය ඉන්නවා. මීනා ඉන්නවා. මීනාගේ කවුද ඉන්නේ? අම්මා ඉන්නවා. තව මීනාගේ තාත්තත් ඉන්නවා. හරිද? මීනාගේ වයස අපි දන්නේ නැහැ. එයා දන්නේ නැති නිසා මම x කියලා දාගන්නවා. මීනාගේ වයස වෙන් 4 ගුණයක් තාත්තලු. එතකොට මීනාගේ වයස x නම් තාත්තා කීයද? x වැඩි කිරීම 4. අම්මා එතකොට මීනාගේ වයස වෙන් 3 ගුණයට 3ක් වැඩියෙන්. මීනාගේ වයස x නිසා ඒක 3න් වැඩි කරලා ඒකට 3ක් එකතු කරනවා. 3ක් වැඩියෙන් කිව්වේ ඒක 3 ගුණයක් කිව්වම ගුණ කරනවා. 3ක් වැඩියෙන් කිව්වම ඒ 3 එකතු කරනවා. හරිද? දැන් පැහැදිලිද? හරි. දැන් අපි මේක ආයි පාරක් මෙතන සුළු කරගමු. x වැඩි කිරීම 3 කියන්නේ කීයද? 3යි x එකතු කිරීම 3. x වැඩි කිරීම 4 කියන්නේ 4යි x. දැන් මීනාගේ වයස x ඔහොමම තියෙනවා. දැන් අපි නිකන් ගානක් හිතමු මීනට වයස අවුරුදු 10යි කියලා. මීනට 10ක් වුණොත් තාත්තට කීයද? ඒ වගේ 4 ගුණයක්. 10 වැඩි කිරීම 4 කීයද? 10 වැඩි කිරීම 4 40යි. හරිද? අම්මට 10 වැඩි කිරීම 3 එකතු කිරීම 3. 10 වැඩි කිරීම 3 කියන්නේ කීයද? 30යි. 30යි 3යි 33යි. දැන් අපිට මෙහෙම වයස දැන් ඔන්න මේ කියන දේවල් ටික හරි. හැබැයි එක වාක්‍යයක කියන දෙයක් අපිට මග ඇරුණා. ඒ මොකද්ද? අම්මා තාත්තාට අවුරුදු 9කින් බාලය. අම්මා තාත්තට අවුරුදු 9කින් බාලය. බලන්න මේ 40යි 33යි අතර පරතරය කීයද කියලා? 40න් 33ක් අඩු වුණොත් කීයද? 7යි. එතකොට මේ මීනට වයස 10යි කියලා ගන්න පුළුවන්ද අපිට? බෑ. ඒක නිසා ඒ වයස ගන්න බෑ. අපි බලමු මීනට 11ක් දාලා. මීනට 11ක් දැම්මොත් මෙතන 11 වැඩි කිරීම 3 එකතු කිරීම 3 අම්මට. 11 වැඩි කිරීම 3 කියන්නේ කීයද? 33යි. 33යි 3යි 36යි. තාත්තට මීන වගේ 4 ගුණයක්. 11 වැඩි කිරීම 4 කීයද වයස? 44යි. බලන්න 36 44 අතර පරතරය කීයද කියලා? 44න් 36ක් අඩු කරනවා. කීයද එන්නේ? 8යි. එනවද වයස පරතරය? මේ කතාව තෘප්ත වෙනවද? අම්මා තාත්තාට වඩා අවුරුදු 9කින් බාලයි කියන එක වෙන්නේ නැහැ නේද මෙතන? ඒක නිසා මීනට වයස 11යි කියන එකත් අපිට ගන්න බෑ. හරිද? පැහැදිලිද?
හැබැයි මීනට වයස 12ක් වුණොත් පුළුවන් නේද? බලන්න මීනට වයස අවුරුදු 12ක් වුණොත් මීනට 12යි. ඒතර අම්මට 12 වැඩි කිරීම 3 එකතු කිරීම 3. කීයද 12 3ෙන් වැඩි කරාම 3 වරක් 12 36යි. 12 වරක් 3 36යි. පුතේ ඔයාලට 12 වරක් 3 එකපාරට අමතක නා ඔයාලා 3 වරක් 12. ඒක මතක තියාගන්න. එතකොට 12 වරක් 3 36යි. 36යි 3යි 39යි. එතකොට මීනාගේ තාත්තට මීනාගේ වයස වගේ 4 ගුණයක් නේ. එතකොට මීනාගේ වයස 12යි 12 වැඩි කිරීම 4 කීයද? 12 වරක් 4 48යි. එහෙම නැත්නම් 4 වරක් 12 48යි. එතකොට බලමු මේ 39යි 48යි අතර වෙනස කීයද කියලා. 39යි 48යි. 48න් 39ක් අඩු කරනවා. කීයද උත්තරේ? 9යි. 9යි නේද? එතකොට මෙන්න මේ ගානේ කියන කතාව හරියනව නේද? අම්මා තාත්තාට අවුරුදු 9කින් බාලය. අන්න 48න් 39ක් අඩු කරාම 9 වුණා. එතකොට අපිට පුළුවන් නේද මීනාගේ වයස අවුරුදු 12යි කියලා ගන්න. එතකොට පුතේ මීනාගේ වයස කීයද? වයස අවුරුදු 12යි. නේද? 48යි 39 අඩු කරාම 9 එන්නේ. මේ කතාව අම්මා තාත්තාට වඩා අවුරුදු 9කින් බාලය කියලා කියන නිසා ඒක අනුව මීනාගේ වයස අවුරුදු 12යි කියලා අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඉතින් දැක්ක නේද? බැලු බැල්මට අමාරු ගාණක් වගේ පෙන්නට අපි බොහොම කෙටි වේලාවකින් මේ ගාණ මේ ගැටලුව ගණිත ගැටලුව අපි බොහොම සරලව බොහොම වේගයෙන් විසඳුවා. ඉතින් පුතේ කාලය තමයි ගොඩාක් වැදගත්. ඔයාලගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ලකුණු එක ප්‍රශ්නයකට ලකුණු 2.5ක් හම්බ වෙනවා. ගණිත ගැටලු 40ක් පැයක් ඇතුළත විසඳන්න ඕන. ඉතින් කාලයත් එක්ක කරන දැඩි සටනක් නිසා අපි ඔබට කාලය කළමනාකරණය කරගෙන මේ වගේ වේගයෙන් ඉතාම පහසුව සරලව ගණිත ගැටලු විසඳන විදිය මේ වගේ තවත් එපිසෝඩ් එකකින් ඔබට තවත් ගණිත ගැටලු ගෙන්නම්. අපි ගණිත ගැටලු 500ක් ඔබ වෙත තිලන කරන්නට බලාපොරොත්තු වෙනවා. මේක නොමිලේ කරන ප්‍රජාසත්කාරය. ඉතින් අපේ අරුම TV YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න. ඔයාලගේ හිතවතුන්ටත් මේක කියන්න මෙන්න මෙහෙම ප්‍රජාසත්කාරයක් යනවා අරුම TV YouTube නාලිකාවෙන්. මේ සත්කාරය සමගින් එකතු වෙලා ඔබේ දරුවාගේ ප්‍රතිඵල ඉහළ නංවා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබට ආදරෙන් මතක් කර සිටිනවා. ඉතින් පළමු එපිසෝඩ් එකේ අපි සමුගන්නවා. මීළඟ එපිසෝඩ් එකේ ඔබ හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.